මට නම් විටක් නොකා බොකක් නම් දාන්න බෑ. මන් වගේ තව උන් ඉන්නවද? උඹලා මේ ලෝකේ කිසි දෙයකට බය වෙන්න එපා. හැබැයි ස්කූටර් පදින කෙල්ලොන්ට බය වෙයන්. උන්වත් දන්නේ නැහැ උන් කොහෙද යන්නේ කියලා. ඵලයන් හුත්තියන්න. ෆ්‍රී ෆයර් ගහනවා වගේ ලේසි නෑ ඔයි මේක. ඔයි මෝඩයෝ වෝල් එකක් ගහපල්ලා. අපි ෆිල්ම් එකක් බලන්න යනවා. ඒකේ නම පාකිනගේ බෙල්තේරේ. කහවණු 50ක් ගනින් මේකෙන්. පින් නම්බරේ මගේ උපන්දිනේ. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ටිකක් හොදලා වනන්න හම්බ වුන්නේ නැහැ බෑ. දැන් ඉතින් හොදපන්කෝ. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නද කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. ඕකගේ ඔළුවට ගහපන් යකෝ මාව අල්ලපන් වරෙන්. දන්නවද ඇයි මම මගේ පර්ස් එකේ වයිෆ් ගේ ෆොටෝ එකක් තියන් ඉන්නේ දැන් හුඟක් පිරිමි දාන් ඉන්නවනේ මං විතරක් නෙමෙයි. ඔව්. මට එන්නේ නැහැ උත්තරය. නෑ. ඒක දැන් අපිට මචං ඒ කියන්නේ ජීවිතේ එක එක ප්‍රශ්න එනවනේ. ඔව්. මේ වැඩ කරනකොට. ඒක තමයි මගේ දැන් අරු කියන්නේ. ලොකු ප්‍රශ්නයක් ආවහම ටක් ගාලා මෙහෙම බලනවා. එතකොට තේරෙනවා මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ මොකද්ද මේ ප්‍රශ්න මේ මොකද්ද මට මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ? වෙන්න ප්‍රශ්න. පර්ස්ගේ වෝල්පේපර් එකේ පිටුර දාගෙන ඉන්න ළමයා දොස්සන. වෙන්න ප්‍රශ්න. ඔය ප්‍රශ්න. يعني ده اخواني اليوم سووا لهم تحدي. شوفوا ذا السطول والله العظيم اني محط في السطل واحد ايفون. اذا اللي حصل ايفون حلال عليه. انت حلفت؟ والله حلفت حلال عليه. يا ايفون يلا. لا ارتدك ما انا الايفون. يلا 1 2 3 ماشي ايفون. قول الحمد لله. يلا سريع بسرعه 1 2 3 العظيم والله الايفون الايفون. يلا استعدوا 1 2 3 يلا بسرعه 1 2 3 يا اخي لا تسخر ويانا بالمسخره. هذا الايفون وما حشله يرد مخباي. السلام عليكم. سامحوني اخواني سامحوني. ابو شنب ما مسخر ابو شنب. اقسم بالله. شوف تعبي براسك براسك.
ප්‍රශ්නයි දුකයි කියන්නේ අපේ ඉතින් පෙනහළු දෙක වගේ තමයි. ප්‍රශ්න නවතින්නේ අපේ පෙනහළු නවතින්නේ එකම දවසේ. මොනවා කරන්නද එතකන් ඇදගෙන යනවා. ඉතින් අමාරුවෙන් හරි ඇදගෙන යනවා. නිකමට ඉදාන් අපි පොඩි කාලේ පුස් බයිසිකලයක් ගන්න කොච්චර ආසාවෙන් හිටියද කියලා. හැබැයි බං දැන් අපිට දැන් සල්ලි තියෙනවා. අපි දැන් ලොකුයි. ඒ බයිසිකලේම දැන් අරගත්ත කියලා අපිට ඒ ආතල්ලෙක් ගන්න පුළුවන්. ගන්න බෑනේ. එහෙම තමයි මචං හැමදේම. මං කියන්නේ පුළුවන් වෙලා ගන්න පුළුවන් උපරිම ආතල්ලෙක් ගන්න. Facebook එකට පෝස්ට් එකක් දාන්න. ඔබ කන්ටකයින් දාපු පෝස්ට් එක නේ. පෝස්ට් එකේ කමෙන්ට් එක. පින්තූරයකට කමෙන්ට් එකක් දානවා. බැහැලා නෑවත්, ඇදගෙන නෑවත්, බේරේ වතුරම තමයි කියලා. ඔව්. ඊට පස්සේ ඔබට ඒකට අනිත් පැත්තට ආපු කමෙන්ට් එක ඔබ දැක්කද? ඉරාජ්ගෙන් ආපේකද? නෑ ඉරාජ්ගේකට කලින් තව කමෙන්ට් එකක් කියලා තිබ්බා. මං කියවන්න. පුත්තලෙම හිටියත් පාර්ලිමේන්තු ගියත් පුත්තලම් බූරුවම තමයි කියලා Free drinks in the house.